රාජකුමාරයෙක්ට දවසක් සාපයක් වදිනවා. ඒ සාපය හැටියට කුමාරයාට අවුරුද්දකට කතා කරන්න පුළුවන් එකම එක වචනය. එක අවුරුද්දක් කතා නොකර හිටියොත් ඒ වචනෙත් එක්ක ඊළඟ අවුරුද්දේ වචන දෙකක් කතා කරන්න හැකියාව තියෙනවා උට. කොහොම ඉද්දී කුමාරයාට ලස්සන කුමාරියක් සෙට් වෙනවා. කුමාරයා පුදුම විදිහට මේ කුමාරිට ආදරේ. ඒත් සාපේ හින්දා ඒක කියන්න විදිහක් තිබ්බේ නැහැ. අවුරුදු 3ක් ඉවර වෙද්දී රාජකුමාරයා හිතනවා මම ඔයාට ආදරේ කියන වචන 3 කියලා ඉවර කරලා දානවාද කියලා. පස්සේ ආයෙ හිතනවා නෑ මීට වඩා හොඳ වෙලාවක ඒක කියන්න ඕන කියලා. රාජකුමාරයා අවුරුදු 9ක් ඉවසලා කුමාරි ආසම කන්ද මුදුනට එක්කන් ගිහිල්ලා සීතල හුලං පාරක් මැද්දේ ෆුල් රොමැන්ටික් සීන් එකේ කුමාරිට කියනවා මගේ වස්තුව මම ඔයාට ගොඩාක් ආදරේ අපි කසාද බඳිමුද කියලා. හුලගේ නටන කොණ්ඩෙත් පොඩ්ඩක් හදලා ඇස් ටිකක් පුංචි කරලා කුමාරයා දිහා ආදරෙන් බලපු කුමාරි කියනවා මොකද්ද ඩාලින් කිව්වේ මේ හුලඟේ හින්දා මට මෙලෝ දෙයක් ඇහුන්නේ නැහැ කියලා.